ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාස 12 අපි අපි දෙන්න ඇක්සිඩන්ට් වෙලා නැති වුණා. එයා ගියේ නැත්නම් මම දවසක දිනන එක. එයා මට කිව්වා දිනනකම් මාත් එක්ක ඉන්නවා කියලා එකට. ඒත් අද එයා නැහැ. ඉතින් මට තාම එයා නැති හින්දා මට තාම ගෙදර ඉන්න බෑ මට. තාම ඉන්නේ නැන්දලා ඇති අය. මට මෙයාම මොකද වෙන්නේ? මෙයායින් තමයි මට ආත්ම විශ්වාසය වැඩි වුණේ. වැඩි වෙලා මම ඉස්සරහට ආවේ. ඇත්තටම මෙයාට thank you. අද මෙයා මම ළඟ හිටියා නම් ගොඩක් සතුටු වෙනවා. අද මෙයා මං ගාව නැහැ. ඉස්සර මට කියන් කඳුලින්ම අවසන් මන් දැක්ක දේවල් නිසා අදටත් විඳවද්දි මෙහි නැහැ බැවෙන ළඟ ළඟම තියෙද්දි හැම හිනේම අවසන් උඹ පස්පිරිසින් වැහෙද්දි කොහොම දරාගන්න දුක පපුවේ කැකැරෙනවා මේ ආසාවෙන් දැක්කපු හින අත නැති වෙනවා ලස්සන මලක් වුණා තවසන පාර වෙනවා